Hello guys, welcome to Wonderstreet. ඉතින් වොන්ඩර්ශ්‍රී අපි අද උදේ පාන්දරම යන්න හදන්නේ අනුරාධපුරේ රුවන්වැලිසෑයයි ශ්‍රී මහා බෝධිය වඳින්න. අපි කොළඹින් පිටත් වුණේ උදේ 4ට විතර. දැන් අපි දැන් හැරෙව්වා මේ අඹේපුස්සෙන් හරවලා දැන් අපි යනවා කුරුණෑගල හරහා. දැන් අපි ඉන්නේ කුරුණෑගල ටවුන් එක පහු කරලා මේ යන ගම. අපි පැය දෙක හමාරක් විතර එක දිගටම ආව නවත්තන්න නැතුව. ඉතින් උදේ කාලත් නෙවෙයි ආවේ. ඒක නිසා අපි දැන් කන්න නැවැත්තුවා. කාලා ආයිත් අපි ගමන පටන් ගන්නවා. අපි ඉබ්බාගමෙන් හරවලා ආවේ. අපි ඉබ්බාගමෙන් පොල්පිතිගම ඒ පැත්තේ පාරකින් තමයි යන්නේ. මේ පාර හරිම ලස්සනයි. ඒ කියන්නේ මැප් එකේ 2 wheeler එක දැම්මට පස්සේ තමයි අපිට මේ පාර හම්බුනේ. ඉතින් අපි පුළුවන් තරම් ඉක්මනට යන්න තමයි try එක දෙන්නේ. මේ පාරේ ලස්සනයි සුන්දරත්වය විඳගෙනම අපි දිගටම යනවා. දැන් තමයි රුවන්වැලිසෑයට ඇතුළු වෙන්නේ. ඔව් අපි චේන්ජ් කරගෙන මේ මල් අරගෙන දැන් ඇතුළට යනවා. මල් පේනවද? තව මල් තියෙනවා අපි ළඟ මේ ටික පෙන්නනවා.
අපි දැන් එළියට ආවා. අපි රුවන්වැලිච්ච වැඳලා දැන් එළියට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් යනවා මේ ශ්‍රී මහා බෝධිය වඳින්න තමයි අපි දැන් යන්නේ. මෙයාලා කළුත් නෙවෙයි අලු පාටනේ. කොහොමද? බය නෑ යාලා. පුරුදු වෙන්නේ. බලන්න. අපි දැන් රුවන්වැලිසෑය වැන්දා. ඊපස්සේ ශ්‍රී මහා බෝධියත් වැඳලා දැන් අපි ආයි යන ගමන් ඉන්නේ. දැන් නම් දන්නේ නැහැ නේ කකුල් දෙක. දන්නේ. ඔව් දැන් නම් ඉතර අමාරුවක් නැහැ. අපි මේ ශ්‍රී මහා බෝධියට යනකොට 12යි වෙලාව. එතකොට හරියටම 12යි. එතකොට මේ අර උඩමළුව වැහුවා. ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. අපිට වැඳලාම එන්න ඕනේ. ඒක නිසා ඉතින් අපි හිටියා පැය දෙකක් ඉඳලා ශ්‍රී මහා බෝධියත් වැඳලා දැන් ආයි අපි යනවා. අපි දැන් පාකින් එකට යනවා. ගිහිල්ලා හැම තව පොඩ්ඩක් ඇවිදලා කන්න ඕන. ඔව් කන්න ඕන. මෙයා බඩගින්නේ ඉන්නේ මේ මොකටත් වඩා මෙයාට බඩගින්නේ. දැන් කන්න ඕනේ කියලා කෑ ගහනවා. ඊපස්සේ කෑ ගහලා බඩගිනි. මේ පැත්තට ගියොත් තෝපාරාමයට කුට්ටම් පොකුණට කොහෙටද යන්නේ? අපි යන්නේ තෝපාරාමයට. මේ රවුම් ගැහුවට අද යන්නත් ඕන. අපි අද කොළඹට යන්නත් ඕන, කන්නත් ඕන. වෙන තෝපාරාමයට. අපි දැන් ඉන්නේ තෝපාරාමයට. අඩියනක් තියන්න බෑ බිමට මේකෙදි. මම ගිය පාර අම්මලත් එක්ක අනුරාධපුරේ ඇවිල්ලා මෙතෙන් ඇවිල්ලා මෙන්න මෙතනින්ම අයිස්ක්‍රීම් එකක් කෑවා. මේකද නම් දන්නේ නැහැ. හැබැයි තැන මෙතන. වොන්න බොක්ස් දෙක. මොනරෙක් කියනවා පිළිවිදගෙන මම නම් පළවෙනි පාරට වෙලගෙන. මේ පිළිවෙල ළඟට ගියොත් අනිත් පැත්ත හැරෙනවනේ. එහෙම දන්නේ. අපි දැන් පූජා නගරෙන් තාම එළියට ගියේ නෑනේ. අපි පූජා නගරේ. පූජා නගරේ ඉන්නේ. එළියට යන්න තමයි දැන් යන්නේ. අපි දෙන්න කන්න යන්නේ. මේකේ තියෙන විශේෂත්වය තමයි වැවුමාරු තියෙන්නේ. අපිට තියෙනවා හරිප්පු. බීට් මම කන බීට්. මම බීට් ප්‍රියේ. ඔන්න අපි දෙන්නගේ බක්ස් එක තියෙනවා. දැන් ඉතින් අපි ගිහලා කන්න තමයි යන්නේ.
ගොඩ කාලෙක ඉඳලා යන්න හිතාගෙන හිටපු ගමනක් තමයි අපි අද මේ ගියේ. ඉතින් ඔයාලත් බෞද්ධ හරි ඔයාලා මොනාගම හිටියත් කැමති නම් යන්න. ඉතින් බෞද්ධ අය නම් අනිවාර්යයෙන්ම යන්න. ඔයාලා ගිහිල්ලා වන්දනාමාන කරලා එන්න. අපේ බෞද්ධ තැන් ආරක්ෂා කරගෙන නැවත එන්න කියන ඉල්ලීම කරන ගමන් අපේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මේ රැඳිලා හිටිය වගේම ඉස්සරහටත් අපිත් එක්ක රැඳිලා ඉන්න තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye guys.